දැන් මෙම දින මේ හැරේ යන්නේ කොහොම මේ වගේ ප්‍රශ්න. මෙම දිනවල මේ ප්‍රවෘත්ති පත්‍රවල තියෙන මේ පිටසක්වල යානා ගැන කියන්නේ මොකද්ද කියලා මේ අහන්නේ. මේ පිටසක්වලකින් මෙහෙන්න වෙලාවක් නැහැ යානා වලින්. ඔය දිව්‍ය බ්‍රහ්මාදී කොටස විශේෂයෙන් බ්‍රහ්ම කොටස නම් බුද්ධ ධර්මයේ අහන්න දසදහසක් වල ඉඳලත් මෙහාට එන අවස්ථා තියෙනවා. ඒවා නිකන් පේන ඒවා නෙමෙයි. ඒවා ද්‍රව්‍යමය ඔය කියන්නා වූ යානා වලින් එන ඒවා නෙමෙයි. ඔහොම යානා විශේෂයක් තියෙනවා පියාඹන පිරිසි කියලා. අපි අද කියන එකක්. ඒවා පිටසක්වල නෙමෙයි මේ සක්වලේම තියෙන යානා කොටස. උතුරු කුරු දිවයින අපලගෝ යානයේ පූර්ව විදේහේ ජම්බුද්දීපය කියන එක මේ ජම්බුද්දීපය කියන්නේ මේ ලෝකේ. ලෝකේ අගනුවර තමයි ඔය ඉන්දියාවයි ලංකාවයි දෙක අතර ඉන්න මධ්‍ය දේශේ. මේ මධ්‍ය දේශයේ පටන්ගෙන විහිදලා තියෙන මේ ගෝලයේම ජම්බුද්දීපය කියන වචනටයි සම්බන්ධ වෙන්නේ. ඇමරිකාව ඕස්ට්‍රේලියාවෙම ජම්බුද්දීපය වෙන එකක් නෙමෙයි. දැන් කොළඹ කිව්වහම අපේ අගනුවර. දැන් අපි මෙහෙ ඉඳලා ගියොත් එහෙම කවදා පිරහට ගියොත් ඔයාලා ගම කොහෙද? කොළඹ. අපි ගිහිල්ලා නම් කියන්නේ නැහැ මේ අපි තූත්තු කුඩියක් හිටියා කියලා කියන්නේ නැහැ එහි. හෙලිම මූලික ගමක ඉස්රාණියක් කියනවා. නමුත් අපි තව හොයාගෙන આવත් බලනකොට කොළඹ ඉඳන් ගදුර යන්න ඕනේ. තව හොයන්න ගියොත් අහුවෙන්නේ. ඒ වගේ අපේ ගම කොහෙද? ජම්බුද්දීපේ. අපේ ලෝකේ ජම්බුද්දීපේ. ජම්බුද්දීපය කියන මධ්‍ය දේශේ ඉඳලා එක එක පැත්තට මහද්වීප වලට යන්න ඕනේ. නමුත් ඔක්කොම ජම්බුද්දීපය කියන එක තමයි මේ ලෝකෙ පෙන්වන්නේ. ඔය උතුරු ගිරිදි වෙන අපරගෝ යානේ ආදී වශයෙන් කියන ඒවා. පුණ්‍ය ඉර්ධියෙන් පහළලා තියෙන මේ මනුස්ස ලෝක වගේම ලෝක. ඒවා පහළ වෙන පුණ්‍ය ඉර්ධියෙන් අවශ්‍ය කරන ද්‍රව්‍ය සතර මහා භූතයන්ගෙන් හැදිච්ච ද්‍රව්‍යමය වාහන හැදෙනවා. ඒවා යම් කිසි තාක්ෂණයට අනුකූලව පුණ්‍ය ඉර්ධියෙන් නිපද වෙනවා. ඒගොල්ලෝ වෙන මෙහෙ වාගේ යන්ත්‍ර සූත්‍ර හදපුවා නෙමෙයි. ඒවෙන් එන්න පුළුවන්. ඒවා උපදින්නේ මේ මෙහෙ මිනිස්සු වාගේ යම් කිසි විදිහක අසත්පුරුෂකම් කරන්න කැමති අය නෙමෙයි. මෙහෙත් ඉන්නවා මිනිස්සුયો. අනේ අපිට කරදරයක් නැතුව කාටවත් හිංගියක් හිංසාවක් කරන්න නැතුව සමගියෙන් සමාදානයේ එකා වාගේ ඉන්න හැන්නම් මේ අසත්පුරුෂ සමාජයේ එහෙම ඉන්න බෑනේ. මගේ ස්වභාවයට පෙන්නම් ඇත්තටම කවුරුවත් එක්ක රණ්ඩු වෙන්න කැමති නෑ. මං හරිය කැමතියි සාමීන් සමාදානෙන් ජීවත් වෙන්න. අනේ මන්ද ඒ උනාට මෙහෙ ලෝකේ නෑනේ මට එහෙම දෙනා. එහෙම දැනක් තියෙනනම් කොච්චර හොඳද? මෙන්න මෙහෙම හිතා ඉන්න කෙනෙක් මලොත් එහෙම. ඔය උතුරු කුරු දිවයිනේ ගිහලා උපදිනවා. මොකද ඒක තමයි එහෙ උපදින්න දින සංකාරයක හැටි ඔය. ඉතින් එහෙ උපදින අය රණ්ඩු වෙන්නේ නෑ. ගහමරා ගන්න නෑ. අසමගි නෑ. කාකොටා ගන්නෙ නෑ. මගේ කියන්නේ නෑ. එහෙම යම් ක්‍රමයක් තියෙනවා. ඒ නිසා මහා පුණ්‍ය රීතියක් තියෙනවා. විපාක මුල් කරගත ලෝක. ආවිස අවුරුදු 500ක ස්ථිර ගානක් තියෙනවා. ඒ ඉන්න මිනිස්සුෙකුට. ඉතින් අන්න එහෙම ක්‍රමයක්. ඊවෙන් මෙහෙ එනවා. මේ එන්නේ මොකද? ඊ අයත් හරි කැමති බුදුරජාන් වහන්සේට ධර්මයට ඉරිසිවරු ඇසුරු කරන්න, වැඳලා පුදලා යන්න ඒ පිනට කැමති. එහෙම එනවා. ඇවිදලා කටයුතු කරනවා. කරලා යනවා. මේ රට අල්ලන් ඉන්නේ එහෙම නෑ අනන්ත ඕහෝ කාලේ කවුරු කෝටි ප්‍රකෝටි ගානක් ඉඳන් එනවා. ඒ ආවට මෙහි කවුරුවත් මේ ලෝකේ මංකොල්ල කණ්ඩේ නැයි නෙමෙයි. ඉතින් මේ කාලෙත් ඒ අය එනවා. ඉතින් කොයි කාලෙත් එනවා. ඉතින් මේ කාලවලත් ඔක දකින්න ක්‍රමවේද තියෙනවා. මොකද මිනිස්සු හරි අන්ධකාරයක ඉන්නේ දැන්. බයයි මැරෙයි කියලා. 21 වෙනිදාට. දැන් ওই විෂ හැමතැනම පැතිරලා ඔය අදහසක් ගිහින් තියෙන්නේ. ඉතින් ඒ අයත් හරි බයයි දැන්. මොකද මේ විශේෂයෙන් මේ ළඹදිව ඇති මිනිස්සුયો කියන වචනෙට හරියට එකගයි. එහෙම අදහසක් ගත්තොත් මේගොල්ලෝ නිතරම බලනවා. අපිටත් ඒක වෙයිද දන්නේ නැහැ. ඊට ඉස්සෙල්ලා ගිහින් වැදලා යමු බුදුහාමුදුරන්ට එහෙම වැදලා යමු. ධර්මයට වැදලා යමු, චෛත්‍යය වැදලා යමු කියලා එහෙම එනවා. සමහරවිට ඒගොල්ලන්ගේ ඒවා අතුරුදහන් කරන්නේ නැහැ කොහේ හරි නවත්තනවා. නවත්තලා ඒගොල්ලන්ගේ පුණ්‍ය ඉදියෙන් ඇවිදලා ඒවා කරලා යනවා. ඔය අවස්ථාවේදී එක එකනා දකින්නවා. නමුත් හොයාගන්න බෑ හරි වේගවත් වාහන. මොකද ඒවා අපේ තියෙන භෞතිකවාදී රටාවෙන් නෙමෙයි වැඩ කරන්නේ එක්තරා කිරණ මාධ්‍යයකින්. ඉතින් ඒ කිරණ මාධ්‍යය වැඩ කරනවා යන වේගයක් එන වේගයක් අධික වේගයි ශබ්ද බද්ද නැහැ. ඒක වෙනම අංශයක්.